අද මේ වීඩියෝ එකෙන් මං අරගෙන එන්නේ අපි කවුරුත් යන්න කැමති ඒ වගේම තමයි සියලුම ආගමිකයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වෙච්ච සිද්ධාස්ථානයක් පිළිබඳව ජනප්‍රවාදයේ කතාවක් තමයි මම අහලා තියෙනවා. අපි සන්තානම්පල්ලි ගිහිල්ලා තමයි මොඩ්පල්ලි යන්නේ. එහෙමත් නැත්නම් අපි ලොකු අම්මව බලලා තමයි දේවම්ම ළඟට යන්නේ. මෙහෙම අපේ පැරණි මුතුන් මිත්තන්ගේ එක ආකල්පයක් තිබ්බා. එක පෞරාණික චාරිත්‍රයක් විදිහට ඒගොල්ලන් සන්තානම්පල්ලි ගිහිල්ලා එහෙමත් නැත්නම් තලවිලපල්ලි ගිහිල්ලා මඩු යන්න පුරුදු වෙලා හිටියා. මේ මඩු වන්දනාව විශේෂයෙන් ආරම්භ වෙන්නේ අගෝස්තු මාසේ. පාසල් නිවාඩු කාලේ දරුවනුත් එක්ක පවුලක් විදිහට මේ මඩු යන්න අපි හැමෝම පුරුදු වෙලා ඉන්නවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම අද අරගෙන එන්නේ මඩු සිද්ධාස්ථානය පිළිබඳව. එහෙමත් නැත්නම් මේ මඩු සිද්ධාස්ථානයේ ඔබ නොදත් බොහොමයක් තතු මේ වීඩියෝ එකේ තියෙන්න පුළුවන්. වීඩියෝ එක ඉස්සරහට බලාගෙන යන්න. මඩුමෑණියන්ගේ ජූලි 2 වෙනිදා පැවැත්වෙන මංගල්‍යය ශ්‍රී ලාංකික කිතුණු ජනතාවට ඉතාමත් ඓතිහාසික සහ ආධ්‍යාත්මික වැදගත්කමකින් යුත් මංගල්‍යයක්. මඩු වන්දනාවේ ඉතිහාසය ලන්දේසි පීඩන සමයේ කියන්නේ 17 වෙනි සියවස දක්වා දිව යනවා. 1670 වෙනි ලන්දේසි පාලකීන් විසින් මන්නාරම ප්‍රදේශයේ කතෝලිකයන්ට සහ පල්ලිවලට එල්ල කරන ලද පීඩන හමුවේ යාපනය මන්තායි ප්‍රදේශයේ කිතුණුවන් පිරිසක් එහි තිබුණු අප ස්වාමිදුවගේ ප්‍රතිමාවක්ද රැගෙන වනගත ප්‍රදේශයකට පලා යනවා. ඔවුන් මන්නාරමේ වනාන්තරයේ මරුද මඩු නම් ස්ථානයේ පදිංචි වෙනවා. එහි කුඩා මඩුවක් හදලා ප්‍රතිමාව තැන්පත් කරනවා. පස්සේ පෘතුගීසි රාජකීය පවුලකට සම්බන්ධ හෙලේනා නම් භක්තිවත් කාන්තාවකගේ මූලිකත්වයෙන් එහි කුඩා දේවස්ථානයක් ඉදිවෙනවා. 19 වන සියවසේදී අතිඋතුම් ක්‍රිස්ටෝපර් බොන්ජෙන් රජුගුරුතුමා විසින් දැනට පවතින විශාල දේවස්ථානයේ වැඩ කටයුතු ආරම්භ කරනවා. මඩු දේවස්ථානයේ ප්‍රධානතම මංගල්‍ය අගෝස්තු 15 වෙනිදා නැත්නම් දේව මාතාවන් වහන්සේගේ ස්වර්ගාරෝපණ මංගල්‍යය. උනත් අගෝස්තු 15 ප්‍රධානම මංගල්‍යය වුණා ජූලි 2 වෙනි දින පැවැත්වෙන්නේ මඩු මාතාවන්ගේ බැහැ දැකීමේ මංගල්‍යය. ඒ කියන්නේ එලිසබෙත්තුමිය බැහැ දැකීමට මරිතුමියගේ ගමන සිහිපත් කරමින් ඈත අතීතයේ ඉඳලම ජූලි 2 වෙනි දින මඩු පුද භූමියේදී විශේෂ මංගල්‍යයක් පැවැත්වීම සම්ප්‍රදායක් වෙලා තියෙනවා. ජූලි 2 වෙනිදා අප සමරන මඩු මාතාවන්ගේ බැහැ දැකීමේ මංගල්‍යය අපගේ ජීවිතවලට ගැඹුරු පණිවිඩ කිහිපයක් ගේනවා. ඒ තමයි මරියතුමිය තමාට ලැබුණු දේව වරප්‍රසාදය තනියම භුක්ති නොවිද මහලු වියේ පසු තම නෑත එලිසබෙත්තුමියට උපකාර කිරීමට කඳුකර පළාතක් බලා පිය නැගුවා. අද දින මඩු මාතාවන් අපිට ආරාධනා කරනවා ආත්මාර්ථකාමීත්වයෙන් මිදිලා අසරණ වූ පීඩාවට ලක්වෙච්ච සහෝදර ජනතාව හොයාගෙන ගිහිල්ලා ඔවුන්ට ආදරය සහ සහනය බෙදා දෙන්න කියලා. ලන්දේසි පීඩන සමයේ වගේම ලංකාවේ පැවති දශක 3ක යුද සමයේදී ජාති ආගම් ભેදයකින් තොරව දහස් ගණනක් ජනයාට රැකවරණය දුන් එකම මන්නාරම් ශේව භූමිය මඩු භූමියයි. යුද්ධයෙන් පීඩාවලින් බිඳුණු සිත් සුවපත් කරන මඩුමෑණියන් අද දින අප මුහුණ දෙන පුද්ගලික ආර්ථික හෝ මානසික කුණාටු හමුවේද නොසැලෙන බලාපොරොත්තුවක් ඇතිව දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට අපිව දිරිමත් කරනවා. මඩු බිම යනු සිංහල දෙමළ මුස්ලිම් සහ බර්ග ආදී සියලුම ජාතීන් එකම මවකගේ දරුවන් මෙන් එකට එකතු වෙන ස්ථානයක්. බෙදීම් වලින් පිරි ලෝකයක සහෝදරත්වයෙන් සහ සාමයෙන් ජීවත් වීමේ වැදගත්කම මඩුමෑණියන්ගේ පාමුලදී අපිට නැවතත් සිහිපත් කරනවා. ඉතින් මන්නාරමේ තියෙන මේ මඩු වනාන්තරයක් මැද පිහිටලා තියෙන මේ මරුද මඩු සිද්ධාස්ථානය ලංකාවාසී අපිට විතරක් නෙවෙයි ලෝකවාසී අපි සියලු දෙනාටම සුවිශේෂී වූ සිද්ධාස්ථානයක්. ජනප්‍රවාදය වලට අනුව එදා මේ මඩු ප්‍රදේශයේ මරද ශාක බහුලව තිබිලා තියෙනවා. පසුව ඉදිවුණු කුඩා නවාතැන් මඩු හේතුවෙන් මෙම පුදබිම මරද මඩු ලෙස ජන ව්‍යවහාරයට එකතු වෙනවා. ඒ වගේම තමයි බෞද්ධ හා හින්දු බැතිමතුන්ද අතීතයේ සිටම මෙම ස්ථානය පත්තිනි මෑණියන් උදෙසා පුද පූජා පැවැත්වූ ශුද්ධ භූමියක් ලෙසද ගෞරව කරලා තියෙනවා. ජනප්‍රවාදයේ මේ මරුද මඩු කියන නාමය පිළිබඳව ඓතිහාසිකව
ඓතිහාසික පසුබිම මෙන්න මේ විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මඩු මංගල්‍ය ආරම්භය කොහොමද උනේ? ලන්දේසි පීඩනයේ සමයේදී අවසන් වෙලා බ්‍රිතාන්‍ය පාලන සමය උදා වීමත් සමග කතෝලිකයන්ට නිදහසේ ආගම ඇදීමේ ඉඩකඩ ලැබෙනවා. ඊට පස්සේ 1870 වසරේදී එවකට යාපනයේ රජගුරුතුමා විසින් සෑම වසරකම ජූලි 2 වෙනිදා මඩු මාතාවන්ගේ වාර්ෂික මංගල්‍ය පැවැත්වීම නිල වශයෙන් ආරම්භ කරනවා. පසුව 1924 ජූලි 2 වෙනිදා මඩු මාතාවන්ගේ ඓතිහාසික ප්‍රතිමාවට පාප් වහන්සේගේ නියෝජිතයෙකු අතින් නිල වශයෙන් රන් ඔටුන්නක් පළඳවමින් රාජාභිෂේක කරනු ලබනවා. පසු කාලීනව මේ පාසල් නිවාඩු මාසයක් වන අගෝස්තු 15 වෙනිදා, ඒ කියන්නේ දේවමාතාවන් වහන්සේගේ ස්වර්ගාරෝපිත මංගල්‍ය පැවැත්වෙන දිනය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන අගෝස්තු මංගල්‍ය ලංකාවේ නන් දෙසින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සහභාගීත්වයෙන් විශාලතම මඩු මංගල්‍යයක් බවට පත් වෙලා තියෙනවා. ඔයත් මේ පාර මඩු යන්න නේද හිතාගෙන ඉන්නේ? මඩු අම්මගේ පහස විඳින්න, මඩු අම්මගේ ආදරය, ඒ රැකවරණය ඔයාගේ ජීවිතයට ලබා ගන්න ඔයා බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ. මම ඒක දන්නවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයා දන්නේ නැති ගොඩක් දේවල් දැනගන්න ඇති. පොඩිම දෙයක් හරි ඔයාට අලුතෙන් ඔයාගේ ජීවිතයට, ඔයාගේ මේ දිනපොතට, ඔයාගේ මේ මතක පොතට එකතු වෙන්න ඇති. ඉතින් කොටි වලසුන් වසන වනාන්තරයේ දර්ශනය වී අපට දයා වැසි වැස්සුවා වූ මරද මඩු මෑණියනි, අප නිසා, අප රට උදෙසා, අප පූජක පුතුන් උදෙසා, අප මව්පියන් උදෙසා, අප දුවා දරුවන් උදෙසා නිරතුරුවම යාඥා කර මැනව. ඉතින් මම ආදරෙන් ආරාධනා කරනවා, මේ වීඩියෝ එක නිසා ඔයා මඩු අම්මගේ ඒ ආශිර්වාදය ලබා ගන්න යන්න හිතුවනම් පුංචි වෙලාවක් වෙන් කරගන්න, මඩු පල්ලියට ගිහිල්ලා ඉන්න, ඒ ආශිර්වාදය ලබා ගන්න. එතන තියෙන ඔයාලා දන්න තවත් දේවල් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් ඔයාලා හැමෝටම මඩු අම්මගේ ආශිර්වාදය නිරතුරුවම ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ජස්මීටයි. යුධගිනි නිවාසේ